පෝක් කරි එකක් තමයි හදන්න යන්නේ. මේ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය ඒවත් පොඩි කෑලි වලට කපා ගන්න ලුණු සුදු ලුණු එහෙම කපලෙල්ල මම කොච්චි ටිකක් දැම්මා. කොච්චි අපේ වත්තේ තියෙන හින්දා නැත්තම් අම මිරිස් දාන්න මේ කපල ඉවරලා පොඩියට කපල ඉවරලා තියාගන්න. මේ ඉඟුරු ඕනේ. ඊට පස්සේ මේ හොඳට හොදගෙන පොඩි කෑලි වලට කපා ගන්න. මේක චූටිම කෑලි වලට කපා ගන්න නැත්නම් පොඩි කෑලි වලට කැපුවම තමයි මේකේ 3-5 ටික මේකට හොඳට උරාගන්නේ. මේ ලොකු කෑලි දැන් චිකන් වෙනවා වගේ ලොකු කෑලි වලට කපලා හරියන්නේ නැහැ. පොඩි කෑලි වලට කපන්න ඕනේ. කපලා ඉවරලා මේ ඊට පස්සේ මේකට ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු 3-5 කුඩු ඊළඟට ලුණු ටිකක් ඒ ටික දාලා හොඳට කලවම් කරලා මේ විනාඩි 15ක් විතර තියන්න. තියලා ඉවරලා තමයි මේ උයන්න ගන්නෙ. මේ හොඳට කලවම් කරලා තියන්න. මිරිස් කුඩු 3-5 කුඩුයි පොල් ටිකක් දාලා බැද ගන්න මේක හොඳට. බැදලා ඉවරලා ඊට පස්සේ මේ මස් දාලා ඉවරලා ඊට පස්සේ තමයි කහ දාන්නේ. නැත්තම් කහ බැදෙනවනේ. ඒක රස නැහැ. ඊට පස්සේ අනිත් බඩු ටිකක් දාලා මේ එන සැලටයක් කරාමු නැට්ටක් දාලා ඉවරලා ඊට පස්සේ හොඳට කලවම් කරලා ඉවරලා වතුර දාන්න. මේ වතුර කෝප්පයක් විතර දැම්මම නම් ඇති. දාලා මේක හොඳට විනාඩි 10ක් 15ක් විතර මේ උයා ගන්න. ගොරක කෑලි 2-3ක් විතර දාන්න. කුරුඳු පොත්තක් දාන්න. දාලා සේර තියෙනවනේ සේර දාන්න. සේර දැම්මම රසයි. මේ ඔම් බලන්න උයලා තියෙනවා මේ තෙල් පෑදිලා තියෙනවා දැන්. මේ පෝක් වල කොහොමද තෙල් තියෙනවා ටිකක්. ඒ නිසා තමයි තෙල් පොඩ්ඩක් දැම්මේ ඉස්සල්ලා. මේ බලන්න පාටට තියෙනවා. ඉතින් මේ හදලා බලන්න ඔයාලත්. වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න මේ channel එක.